සුබ දවසක් ඔයගලන්ට. ඔන්න අද මම ගෝල්ඩ් මාකට් එකේ අප්ඩේට් එකක් දෙන්න යනවා. ඉතින් අපි බලමු මගේ නොලෙජ් එකට අනුව මාකට් එක මම ප්‍රෙඩික්ට් කරන ආකාරය කොහොමද කියලා. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේ ගෝල්ඩ් මාකට් එකේ ඩවුන් එකක්. ඒ කියන්නේ bearish movement එකක් ඇවිල්ලා මෙන්න මෙතනදී. ප්‍රයිස් එක ගත්තොත් මෙතන අපි 3959 මේක අප් මූව්මන්ට් එකට රිවර්ස් වෙනවා. රිවර්ස් එක ගිහිල්ලා උතනදී මෙන්න මේ පොයින්ට් එකට 4096ට ගිහිල්ලා ආයි මාකට් එක වැටෙනවා. අපි බලමු මෙන්න මෙතනින් ගත්ත රිවර්ස් එක කන්ටිනියු වුණේ නැත්තේ ඇයි? ඊට පස්සේ ආයි මෙතනදී ආයි කන්ටිනියු වෙලා තින්නේ මොකක්ද හේතුව කියලා. දැන් ඔයගලන්ට මෙතන ඩයිවර්ජන්ස් බැලුවොත් එහෙම මේ මාකට් එක අප් වෙලා තියෙන්නේ මෙන්න මෙතන රෙගුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හදලා තමයි මාකට් එක අප් එකකට ගිහිලා තියෙන්නේ. ඩයිවර්ජන්ස් පැත්තෙන් බැලුවොත්. හරි. මම කතා කරන්නේ නෝමල් ටෙක්නික් එකක් එක්ක නෙවෙයි. මම කතා කරන්නේ මෙන්න මේක නියෝ වේව් කන්සෙප්ට් එකට අනුව. ඒ කියන්නේ අද පවතින කියන්නේ බෙස්ට්ම මෙතඩ් එක තමයි නියෝ වේව් ටෙක්නොලොජි එක. මෙන්න මේ නියෝ වේව් ටෙක්නොලොජි එකකින් කොහොමද මම මෙන්න මේ මාකට් එක ප්‍රෙඩික්ට් කරන්නේ කියලා මම ඕගොල්ලන්ට මෙන්න මේ ගෝල්ඩ් මාකට් එකත් එක්ක පැහැදිලි කිරීමක් කරන්න. මෙතනදී මම ගෲප් එකේ ෂෙයා කරා මෙන්න මේ උතරින් සෙල් මූව්මන්ට් එකක් වෙනවා. ඊට පස්සේ අප් එකක් යනවා. මේ විදිහට මම ඕගොල්ලන්ට ෂෙයා කරලා තිබ්බා මේ විදිහට ට්‍රේඩ් පොසිබිලිටිස් තියෙනවා කියලා. නමුත් මෙතනදී සෙල් එකක් ආවට දැන් ප්‍රොෆිට් එකකුත් ඉන්නේ. නමුත් ඔයගලන්ට පේනවා මේ මාකට් එක ආපහු උඩට අප්පීමේ. ඒ කියන්නේ ආයි බුලිෂ් පැත්තට හැරෙන ලකුණු මෙතන තියෙනවා. ඉතින් මම රීකවුන්ට් එකක් කරලා බැලුවා මෙතන මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පෙන්නන්නම් මම මෙතනදී ගත්ත මෙකැනිසම් එකක් තියෙනවා. මෙන්න මෙතන ලෝ එක. ඒ කියන්නේ 3959ට ආවට පස්සේ මෙයා උඩට අරන් යනවනේ. 4096ට අරන් යනවා. එතකොට මෙන්න මේකේ අපි බැලුවොත් ටයිම් එක. ටයිම් එක බැලුවොත් මෙතන 3959 ඉඳලා 4096ට ප්‍රයිස් එක. එතකොට අපිට මෙතන ඉඳලා මෙතෙන්ට මූව් වෙච්ච ඇක්චුවල් ප්‍රයිස් මූවමන්ට් එකේ පොයින්ට් කීයක් ගිහිලා තියෙනවද කියලා අපි කැල්කියුලේට් කරලා බැලුවොත්. ඒ කියන්නේ 4096ට ගිහිලා කැල්කියුලේට් කරලා තියෙනවා කීයද කියලා බැලුවොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ෆිගර් එකක්. ඒ කියන්නේ 4096න් අඩු කරොත් 3959ක් අපිට උත්තරේ ගන්න පුළුවන් එක කොච්චර පොයින්ට්ස් ගන්නත් මෙයා උඩට අරන් ගිහිල්ලා තියෙනවද කියලා. අපි බැලුවොත් එන්න 4000 කැල්ල ගාරන් අඩු කරලා බැලුවොත් 4096න් අඩු කරනවා 3959. එතකොට අපිට උත්තරේ එනවා පොයින්ට්ස් 137ක් මෙයා මූව් කරලා තිනවා මෙන්න මේ ආපු bearish trend එක bullish පැත්තට. එතකොට එතනදී බැලුවොත් මෙතන හදලා තියෙන candles ගන්න. එහෙමත් නැත්නම් මේ candles වලට කියන bars කියලා. bars ගන්න කැල්කියුලේට් කරලා බැලුවොත් අපිට ඒක කැල්කියුලේට් කරන්න පුළුවන් tool එකේ තියෙනවා trading view එකේ මෙන්න මේ data range කියලා. date range කියලා. date range එකෙන් බලන්න පුළුවන් මෙතන ඉඳලා මේ higher ඒ කියන්නේ low එකේ ඉඳලා high එකට තිබ්බම අපිට පේනවා date range එකෙන් 43 bars හදලා තියෙනවා. ඒකට ගිහිල්ලා තියෙනවා 1 day 21 hours. මෙතන තියෙනවා අපි සලකන්නේ නැති දෙයක් වෙනවා. volume එක 1.82 mk. ඒ කියන්නේ මෙතනින් පැහැදිලි වෙන්නේ මෙන්න මේ price movement එකට 3959 ඉඳලා 4096ට යන price movement එක අරන් යන්න මෙයාට මෙන්න මෙච්චර වොලියුම් එකක් දරන්න වුණා මේක අරගෙන යන්න. එතකොට අපි බැලුවොත් මෙන්න මේ මූවමන්ට් එකට මෙයා ගත්ත වොලියුම් එක ඒ කියන්නේ
37ක් පොයින්ට්ස් අරන් යන වොලියුම් එක අවශ්‍ය වුණා 101.82ක්. ඒතකොට අපිට බැලුවොත් එහෙම මෙතන බා එකක් හදන්න. මෙයා අරන් තියෙන ප්‍රෙෂර් එක කොහොමද කියලා බාස් තින් කීයද 43 බාස් හදන්න මෙයා ගන්නවා 1.82 m කියන වෙලොසිටි එක වොලියුම් කියන්නේ වෙලොසිටි වොලියුම් ඩෙන්සිටි එක. ඒතර මෙතනදී මෙයා මේක හැදුවා නම් අපිට ගන්න පුළුවන් මෙතන එහෙමනම් එක බා එකක් හදන්න මෙයා කොච්චර ප්‍රෙෂර් කරලා තියෙනවද 1.82 එක බෙදන්න ඕනේ මෙන්න මේ 43 බාස් වලින් 1.82 එකක් බෙදලා බලමුකෝ බෙදනවා 43 බාස් මෙතන තියෙන highest volume එකන අපි බැලුවොත් මේක 1000 වැඩි කරොත් අපිට ගල වශයෙන් ගන්න පුළුවන් 42.3 k කියලා 42.3 k මෙතන n කියන්නේ 1.82 matrix 42.3 k thousands කියන එක. එතකොට මෙට්‍රික් වලින් ගන්න 1000ට ගන්න 1000 වැඩි කරාම තමයි මේ ගාන එන්නේ. ඒක 42.3 k වෙනවා බා එකක් හදන්න මෙයාට ප්‍රෙෂර් එකක් දෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ 42.3 k ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ එක බා එකක් හදන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනට ගිහලා මෙයා ඩවුන් එකකට එනවා. ඒ කියන්නේ මෙතන මෙන්න මේ වගේ ප්‍රෙෂර් එකක් දෙන්නේ 42.3 k එක බා එකක් උඩට අරන් යන්න මෙයා දෙනවා කියන්නේ මෙතන බයර්ස් ඇන්ඩ් සෙලර්ස් ලගේ මෙතන තියෙන කියන්නේ තරඟකාරී බව නිසා තමයි මේ ගාන වෙලා තියෙන්නේ. නමුත් මෙයාට වැඩි අරන් යන්න බැරි වෙනවා. ආයෙ මාකට් එක පහළට අරන් යනවා. පහළට අරන් ඉන්නේ කවුද? සෙලර්ස්. සෙලර්ස්ලා අරන් එන අපි බලමු මෙතන ඇවිල්ලා තිනවා මෙන්න මේ පොයින්ට් එකට. ඒ කියන්නේ සෙලර්ස්ලා මෙන්න මේ ආපු බෙයාරිස් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන මෙයා පහළටම ඇදගෙන යනවා. ඒකට ඇදගෙන යන්නේ මොකද්ද කරන්නේ? මේ හදලා තියෙන ලෝ එක, ලෝවස් ප්‍රයිස් එක 3959 ප්‍රයිස් එක මෙයා ක්‍රොස් කරගෙන පහළටම අරන් යනවා. මොකද බෙයාරිස් එක කන්ටිනියු කරන්න සෙලර්ස්ලාට ඕන විදිහට. නමුත් මෙතනදී මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරාට බයර්ස්ලාගේ ස්ට්‍රෙන්ත් එක ආයෙ වැඩි වෙනවා. වැඩි වෙලා මේගොල්ලෝ උඩට අරන් යන්න පුෂ් කරනවා. අපි බැලුවොත් මෙතන මේ විදිහට මේ පහළට ආපු මේකට කියනවා කරෙක්ෂන් එකක් කියලා මම නැත්නම් රීටෙස්ට්මන්ට් එකක්. රීටෙස්ට්මන්ට් එකට බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මෙතනදී මගේ තියෙන නොලෙජ් එකට අනුව මෙතන දැන් මූව් වෙන්නේ කරෙක්ෂන් මූව්මන්ට්ස් වෙන්නේ මෙන්න මෙතන ආපු පහළ මූව්මන්ට් එකද මෙතනට වුණාට ඒක හරියටම ප්‍රෙඩික්ට් වෙන්නේ මෙන්න මේක කම්ප්ලීට් වුණාට මෙතනින් කම්ප්ලීට් වෙන්නේ මෙන්න මෙතනින් තමයි කම්ප්ලීට් වෙලා තියෙන්නේ. එතකොට මේකට කියනවා අපි එලියට් වේව් වල තේමත් නැත්නම් නියෝ වේව් වල කියනවා ෆ්ලැට් කරෙක්ෂන් එකක්. නමුත් ෆ්ලැට් කරෙක්ෂන් එකේ සී වේව් එක ෆේලියර්. මේක ක්‍රොස් කරගන්න බැරි නිසා සී ෆේලියර්. මෙන්න මේක අපිට ලොකු පොයින්ට් එකක් වෙනවා. මෙතන මාකට් එක පුෂ් කරන්න බයර්ස්ලාගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා කියලා. ඕනේ මේක මෙතනත් කැල්කියුලේෂන් කරලා බැලුවොත් එහෙම මෙන්න මේ 61 බාර්ස් හදන්න 1.83 මෙට්‍රික්ස් වොලියුම් එක අරගෙන තිනවා. ඒක අපි ඩිවයිඩඩ් කරා 61කින් ඩිවයිඩ් කරොත් ඒක බෙදුවොතින් ඕගලන්ට ගන්න පුළුවන් එක බා එකක් හදන ප්‍රෙෂර් එක කීයද කියලා. නමුත් මම මෙතනදී මේක එක්ස්ප්ලেইন කරන්න මෙතනදී මෙන්න මෙයා මේ අප් ට්‍රෙන්ඩ් එක මෙයා අරන් ගිහලා දිගටම අරන් ගිහලා දැනට මෙන්න මේ පොයින්ට් එකේ පස්සේ පොඩි රිවර්ස් එකක් ඇවිල්ලා තියෙනවා. 4196ටම මෙයා අරන් එනවා බයස්ලයි ස්ට්‍රෙන්ත් එක කොච්චර ප්‍රබලද කියනවා නම් මෙතන බෙයාරිස් කියන්නේ ට්‍රෙන්ඩ් එක සෙලස්ලා ගෙනාවු ට්‍රෙන්ඩ් එක මෙතනදී රිවර්සින් එකක් කරලා බයස්ලා උඩට අරන් එනවා. නමුත් බයස්ලාගේ ප්‍රෙෂර් එක මදි නිසා සෙලස් ප්‍රෙෂර් වැඩි වෙලා ආයි පහළට අරන් එනවා. මොකද මෙතනදී මේගොල්ලෝ බයස්ලා ආයි මේ ට්‍රෙන්ඩ් එක අතට අරගෙන මේගොල්ලෝ දිගටම අරන් එනවා. මෙතනට අරන් එන්න බැරි නිසා ආයි රිවර්ස් එකක් ගන්නවා. ඒ කියන්නේ සෙලස්ලාගේ පවර් එක මෙතනින් වැඩි වෙනවා. නමුත් බයස්ලාගේ ස්ට්‍රෙන්ත් එක වැඩි නිසා මෙයා මේ ලෝ එක බ්‍රේක් කරන්න දෙන්නේ නැතිව බයස්ලා මේක දිගටම කන්ටිනියු කරගෙන තියෙනවා.
ඒ කියන්නේ අපිට දැන් මෙතනදී මේක රිවර්ස් වෙලා තිනවා, bearish එක රිවර්ස් වෙලා තිනවා bullish එකකට. මෙතනදී මම අරන් තින්නේ 1 hour time frame එකේදී මේක දැන් රිවර්ස් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආපු bearish එක රිවර්ස් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේක, මෙන්න මේ wave movement එක නියෝ වේව් කවුන්ටර් එකට අනුව කොහොමද මම ප්‍රෙඩික්ට් කරන්න කියලා බැලුවොත් එහෙම ඕගලන්ට පේනවා මම මෙතනදී ගන්නවා ලෝස් ප්‍රයිස් එක කියලා 3959. එතකොට මෙතනට ආපු හයි එක මම ගන්නවා වේව් A එකක් වශයෙන්. මේක ගන්න මම වේව් A එකක් වශයෙන්. ඊළඟට මෙතන හදපු C failure flat එක මම ගන්නවා වේව් B එකක් වශයෙන්. ඊට පස්සේ මම මෙන්න මේ යන අප් මූවමන්ට් එක මම ගන්නවා C wave එකක් වශයෙන්. ඊට පස්සේ මම මෙන්න මේ ගිය ආකාරයට මම මෙතන ගන්නවා ඩයමෙට්‍රික් පැටර්න් එකක් මෙතන පර්ෆෝම් වෙනවා කියලා. දැන් D එක E එක E එක ඊට පස්සේ F එක G එක. දැන් මෙතන මම කලින් ඔයගලන්ට ෂෙයා කරපු මෙන්න මේ මෙතන ඩයමෙට්‍රික් පැටර්න් එකක් මම ෂෙයා කරේ. මෙතනදී මෙන්න මේ ඩයමෙට්‍රික් පැටර්න් එක ඉන්වැලිඩ් වෙන්න අවස්ථාව වැඩි. මොකද මෙතන C wave එක ඇතුලේ. මේක මම තාටියක් ලොකු කරන්නම් පැහැදිලි වෙන්න. මෙන්න මේ දාගන්න අපි මාක් කරමු blue color එකකින් black color එකකින් right. මෙතනදී මම මාක් කරපු එක ඉන්වැලිඩ් වෙන්න possibility එක බොහොම වැඩි. ඒ කියන්නේ buyer strength එක ගොඩක් මෙතන වැඩි වෙලා තියෙනවා. ඒක බැලුවොත් එහෙම මෙතන move වෙලා තියෙන price එක 4196යි. අපි බලමු මෙතන 4196ට 96න් අඩු කරනවා. මෙන්න මෙතන තමයි lowest price එක. බලමු 3942යි. 3942යි. ඒක උත්තරේ එනවා 4196න් අඩු කරනවා 3942යි. 254යි points. 254යි points. මම මාකට් එක අරන් දීලා තියෙනවා 254 points. කලින් ගියේ 137යි. මෙයා ඒ වගේ දෙගුණයකට ආසන්න මෙයා දැන් අරන් දීලා තියෙනවා. එතකොට එතන වොලියුම් එක බැලුවොත් මෙයා හදලා තියෙන්නේ වාස් බැලුවොත් මෙතනට දැන් මෙතනින් අරන් ගියාට මෙයා අපි කරෙක්ෂන් එක මෙතන හරි ස්ට්‍රෙන්ත් එක කියන්නේ මෙතනනේ. හරි ස්ට්‍රෙන්ත් එක කියන්නේ මෙතන. මෙතනින් try කරාට අරන් යන්න බැරි වුණා. ඒක ෆේලියර් වුණානේ. ඇවිල්ලා ආයුලට ගියා ෆේලියර් වුණා. එතකොට එහෙනම් හරි පොයින්ට් එක එන්නේ මේක. එතකොට බයස් ලාගස් හරි ස්ට්‍රෙන්ත් එක එන්නේ මෙන්න මෙතන මේ පොයින්ට්. 3961. ඒතර මේක රීකරෙක්ට් වෙන්න ඕනේ 3961 කියලා. 1961. එතකොට එතන පොයින්ට්ස් ගන්න බැලුවොත් එහෙම එල් එක අරන් බැලුවොත් එහෙම 4196න් අඩු කරනවා 3961. උත්තරේනේ 235 පොයින්ට්ස් අරන් තියෙනවා. අරන් දීලා තියෙනවා උඩට. එතකොට මේකේ ස්ට්‍රෙන්ත් එක බැලුවොත් එහෙම වොලියුම් ස්ට්‍රෙන්ත් එකත් එක්ක කොච්චර පවර්ෆුල් එකද මේ අරන් ගිහලා තියෙන්නේ කියලා මෙතනදී 41 bars මෙතන හරියටම ගන්න ඕනේ. දැන් තියෙන්නේ 40 bars. 40 bars මෙයා අරන් යන්නේ මෙයාට ගිහිල්ලා තියෙන්නේ 1.44 metrics කියන වොලියුම් එකක්. එතකොට එක බාර් එකක් අරන් යන්න මෙයාට ගිහිල්ලා තියෙන වොලියුම් ස්ට්‍රෙන්ත් එක බැලුවොත් එහෙම ඒකට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න ඕන වෙලා නැහැ. මේගොල්ලන්ට පහසුවෙන්ම මේක අරන් යන්න පුළුවන් වෙලා තියෙනවා කලින්ට වඩා.
උඩ ගිහිලා තින්නේ 36K 36K. මෙතන මම මේක පෙන්නුවේ උගලන්ට පේනවා කලින් පාර මෙයා try කරාට රිවර්ස් කළා බෙයාරිෂ් එක බුලිස් පැත්තට හරවගෙන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න. ඉතින් යාට අවශ්‍ය වුණා එක භාගයක් හදන්න 42.3K කියන වොලියුම් එකක්. ඒ කියන්නේ වොලියුම් එක වැඩිපුර දෙන්න ඕන වුණා මේක උඩට අර තල්ලු කරගෙන යන්න. නමුත් මෙතනදී මෙයාට මේ තරම් වොලියුම් එකක් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. 36K තමයි මෙයාට දෙන්න ඕන. ඒතකොට ඒ නිසා මෙයා ඒ වගේම මෙයා ඇදගෙන ගිහිලා තියෙනවා 235 පොයින්ට්ස්. කියන්නේ ප්‍රයිස් එක 235ක් ඇදගෙන ගියා වොලියුම් එකේ දුන්නේ 36K. නමුත් මෙතනදී මෙයා ඇදගෙන ගියේ කීයද 137යි. ඒ ඔයගොල්ලන්ට පේනවා මෙතනදී ස්ට්‍රෙන්ත් එක පවර්ෆුල් උනේ කොහොමද කියලා. ඒතර මෙන්න මේ මෙතනදී ආපු ස්ට්‍රෙන්ත් පවර්ෆුල් එකත් එක්ක මෙන්න මේක බෙයාරිෂ් පැත්තට වෙනවට වඩා තව දුරටත් බුලිෂ් පැත්තට ට්‍රෙන්ඩ් එක මූව් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මම මෙතනදී මට ආපු කවුන්ට් එකට අනුව මෙන්න මේක A මේක B මේක C ඊළඟ D එකක් හදලා මෙයා නැවත පුෂ් කරන්න ඕනේ උඩට. මෙයා නැවත පුෂ් කරන්න ඕනේ උඩට. ඒ කියන්නේ දැන් මෙතන මොන කරෙක්ෂන් එක මෙන්න මෙතන හදන කරෙක්ෂන් එක ගැන අපිට බලන් ඉන්න වෙනවා මෙයා කොයි වගේ කරෙක්ෂන් මූවමන්ට් එකක් දෙයිද කියලා. ගොඩක් දුරට මට පැහැදිලි වෙන්න මෙතන මෙයා ලොකු කරෙක්ෂන් එකක් දෙන එකක් නෑ. මොකද C එක මෙතනින් ඉවරයි කියලා මං ගත්තොත් C එක මෙතනින් ඉවරයි කියලා ගත්තොත් මෙන්න මේම ගත්තොත් ඕගලන්ට පේනවා මෙතන පේනවා මෙන්න මෙතන ට්‍රයැන්ගල් එකක් හදලා තියෙනවා A B C D E කියලා. කන්ට්‍රැක්ටිං ට්‍රයැන්ගල් එකක් හදලා තියෙනවා. එතන සික්සැක් එකක් එක්ක කන්ට්‍රැක්ටිං ට්‍රයැන්ගල් එකක් හදලා එනම් මේක ඩබල් සික්සැක් පැටර්න් එකකින් එහෙම නැත්නම් ඩබල් 3 කියන්නේ WXY පැටර්න් එකකින් මෙයා C වේව් එක ඉවර කරලා මෙයා වැටෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ වැටෙන එක වැඩි දුර වැටෙන එකක් නෑ මොකද බයස්ලාගේ ස්ට්‍රෙන්ත් එක වැඩි. ඒ නිසා අපි බලමු ඊට පස්සේ මෙතන මෙයා කන්සොලිඩේට් කරන ඩවුන් බෙයාරික් මූවමන්ට් එකේ ස්ට්‍රෙන්ත් එක කොච්චරක් ගිහිලා තියෙනවද කියලා කොච්චරක් අරගෙන තියෙනවද කියලා. අපි බැලුවොත් මෙතන හදපු බාස් කවුන්ට් එකත් එක්ක 14 බාස් ගිහිල්ලා තියෙනවා 14 hours වල වොලියුම් එක 251.9 ඉතින් තාම අපිට කියන්න බෑ මෙයා කොච්චර පවර්ෆුල් එකක් හැදුවද කියලා. අපිට නිකන් හෙල් කරලා බැලුවොත් 14 බාස් ගිහිල්ලා තියෙනවා 252.9K. එතන එක පායකක් හදන්න කීයද කියලා බැලුවොත් අපිට දල වශයෙන් ගන්න පුළුවන් කොච්චරක් කියලා. ඒ කැල්ලකින් බෙදලා බලමු. ඒක අපි බලන්න ඕනේ සෙලස්ලාගේ ප්‍රෙෂර් එක මෙතන වැඩි වුණාද කියලා. 251.9 බෙදෙනවා 14 බාර්. ඒකට එනවා 18.06 ප්‍රෙෂර් එකක් තියෙනවා එක බාර් එකක් හදන්න. මේ පහලට. මෙතන අපිට ටිකක් කල්පනා කරන්න වෙනවා මෙතන බලන්න වෙනවා මෙන්න මේ මූවමන්ට් එක ඩවුන් මූවමන්ට් එක කොහොමද වේද මෙතන ට්‍රයැන්ගල් එකක් වේද එහෙමත් නැත්නම් මොකක් වේද කියලා අපිට පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මෙන්න මේ මූවමන්ට් එක. ඉතින් මෙතනදී මේවත් එක්ක මම මෙන්න මේ ඩයමෙට්‍රිකල් පැටර්න් එක මෙන්න මේ විදිහට මම මේක ඇඩ්ජස්ට් කරනවා කලින් ගහපු එකත් එක්ක මේ පොයින්ට් අපි අයින් කරමු ක්ලියර් කරගමු මේක ක්ලියර් කරගමු. එතකොට මෙන්න මේ විදිහට ගත්තොත් මගේ ඩයමෙට්‍රිකල් පැටර්න් එක මෙන්න මෙතනට එනවා මේක ෆස්ට් ඒක මේක C එක මේක B එක
ඊළඟට මෙන්න මෙතන හදන්න ඕනේ D එක ගොඩක් දුරට ට්‍රයැන්ගල් එකක් වීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ ඒරියා එකට මෙයා අරන් එන්න possibility එකක් තියෙනවා. මෙන්න මේ ඒරියා. මේ ඒරියා එකට මෙයා අරන් එන්න possibility එකක් තියෙනවා. ඒත් අපි මාක් කරමු මෙතන D එක කියලා. මේ විදිහට එතකොට මෙන්න මේක එකක් කීපයක් මේ විදිහට මෙතන කියන්න බෑ අපිට මොකක්ද එන්නේ කියලා. ඒකින්ද අපි ඒක අයින් කරලා මෙතන මේ බොහෝ දුරට මෙන්න මේ වගේ මොමන්ට් එකක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට ඇවිල්ලා මොමන්ට් ට්‍රයැන්ගල් එකක් වගේ යන්න පුළුවන්. එතකොට අපිට DVA එක මෙන්න මේ වගේ අරගෙන ඊට පස්සේ E-wave එක ටිකක් දුරට යන්න පුළුවන් කියලා එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. දල වශයෙන් ගන්නවා නම් මෙන්න මේ මොමන්ට් එක. දල වශයෙන් ගන්නවා නම් මෙන්න මෙතන හදපු මොමන්ට් එකට බොහෝ දුරට ඉක්වල් හරියටම වෙන්නේ නැහැ. නමුත් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් එක මාක් කරගන්න මෙන්න මේ විදිහේ මොමන්ට් එකක් යන්න පුළුවන් කියලා. ඒකට මෙන්න මේ සෙල් එක අපිට අයින් කරගන්න ඒවා. ඊළඟට මෙන්න මේ බයි එකත් අයින් කරගන්න ඒවා. මේ සෙල් එක තව දුරටත් වැලිඩ් වේ. මොකද Excel එක හිට නොකර මෙයා පහලට එන්න පුළුවන්. මෙන්න මේ පොයින්ට් එකට අපිට එනකම් සෙල් එක අල්ලන් ඉන්න පුළුවන් වෙයි. එතකොට මෙන්න මේ විදිහේ මූවමන්ට් එකක් මම එක්ස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ මේක බෝ ටයිප් පැටර්න් එකේ ඩයමෙට්‍රික් පැටර්න් එකක් මෙතන දෙයි කියලා මම එක්ස්පෙක්ට් කරනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ මූවමන්ට් එකක්. දල වශයෙන් අයිඩියා කරන හරියටම මේ මූවමන්ට් එක නෙවෙයි. නමුත් අපිට පුළුවන් දල වශයෙන් මෙන්න මේවා එකක් දෙයි කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් දීලා ඊට පස්සේ මෙතන මේ වේව් එක උඩට යන්න ඕනේ. මේ වේව් එකට සමාන වේව් එකක් අපිට හරියට කියන්න බෑ. මොනවා වගේ අනිත් කවුන්ට් එකක් තමයි මට ගන්න පුළුවන්. මෙතන වෙන මේක ඔස්සේ ගහලා ඊළඟට ලාස්ට් වේව් එක මේ විදිහට G වේව් එකක් උඩට perform කරයි කියලා මෙන්න මේ හදන හයි එක බ්‍රේක් කරගන්න. එතකොට මෙතන 4389ත් 400ක් අතර ගානකට මේ මූවමන්ට් එක 4450කට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ මූවමන්ට් එක මෙන්න කොයි ආකාරයකද වෙන්නේ කියලා. අපි බලමු සම්දට පස්සේ මේක කොයි වගේ මූවමන්ට් එකක්ද මෙයා දෙන්නේ කියලා. දැන් මෙතන තමයි මගේ බ්‍රේක් පොයින්ට්ස්. ඊළඟට මෙන්න මෙතනදී අපිට ක්‍රෑෂ් එක අල්ලන්න පුළුවන් වෙයි. ඉතින් නෝක තමයි මගේ අයිඩියා එක. දැන් අපිට වොච් කරන්න වෙනවා මෙන්න මෙතනදී හදන කරෙක්ෂන් එක මොකක්ද කියලා. ට්‍රයැන්ගල් ටයිප් එකේ කරෙක්ෂන් එක දීලා තමයි මම ගොඩක් දුරට හිතන්නේ. අපි බලමු වෙන මාකට් මූවමන්ට් එක කොහොමද කියලා. කෙසේ වෙතත් මෙන්න මේ හදන හයි එක නම් මෙයා බ්‍රේක් කරන්න possibility බොහෝ දුරට වැඩි. මොකද බයස් ලෑග් ස්ට්‍රෙන්ත් එක මෙතන වැඩියෙන් ඇවිල්ලා තමයි මෙයා අප් එකට ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ හදපු
මෙන්න මේ හදපු 4196 කියන ප්‍රයිස් එක බොහෝ දුරට බ්‍රේක් වෙයි. මෙතන පොඩි කරෙක්ෂන් එකක් හෝ නැත්නම් මෙතන ට්‍රයැන්ගල් එකක් හදලා මෙයා උඩට යන්න possibility එක තියෙනවා. ඉතින් ඕනෝක තමයි මගේ ප්‍රෙඩික්ෂන් එක ගෝල්ඩ් එකට දැනට තියෙනවා. ඉතින් බලමු මාකට් මූවමන්ට් එක මෙතන හදලා තියෙන කරෙක්ෂන් එක කොහොමද? මේක සමානකට මේ උඩට ගිහිල්ලා මේ වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන හයි එක බ්‍රේක් කරලා වැටෙන්න පුළුවන්. වැටිලා මොකද බයස් ලගේ ස්ට්‍රෙන්ත් එක වැඩි නිසා මෙයා උඩටම අරන් ගිහිල්ලා නමුත් ඊට පස්සේ සෙලෙස්ලා පුෂ් බෑක් කරන නිසා ඒ කියන්නේ පහළට තල්ලු කරන නිසා ආපහු පහළට ඇවිල්ලා ඊට පස්සේ ආයි බයස් ලගේ ස්ට්‍රෙන්ත් එක වැඩි නිසා ආයි උඩට ගිහිල්ලා ඔන්න ඔය වගේ අප් ඩවුන් වෙන විදිහට ට්‍රයැන්ගල් මූවමන්ට් එකක් වගේ ඇවිල්ලා මෙයා ඊට පස්සේ බයස් ලගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙලා දිගටම අප් ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු කරන වෙන යන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු වෙන සංදට කොයි වගේද මේ ගෝල්ඩ් මාකට් එක හැසිරෙන්නේ කියලා. දැනට මගේ ප්‍රෙඩික්ෂන් එක මෙන්න මෙතන 4196 කියන එක බ්‍රේක් කරලා මෙයා වැටෙනවා. වැටුනොත් මෙයා වැඩිපුර වැටෙන්නේ නැහැ. මෙයා යම් දුරකට වැටිලා ඒ කියන්නේ රීටෙස්ට්මන්ට් එක අපි බැලුවොත් මෙතන ඉඳලා සාමාන්‍යයෙන් ෆිබොනාචි ලෙවල් දීලා මේක CV ඉවරයි කියලා ගත්තොත් මෙතන 382 වලට වගේ වැටේ කියලා මම එක්ස්පෙක්ට් කරනවා. කියන්නේ 4104ත් 4124ක් කියන රේන්ජ් එකට. 3.824 2.23 මෙන්න මේ රේන්ජස් වලට. මෙතනට ගොඩක් වෙලාවට 618 වලට එන එකක් නැහැ. මෙන්න මේ රේන්ජ් වලට මෙයා පුෂ් බෑක් කරලා ආපහු බුලිෂ් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරා කියලා මම එක්ස්පෙක්ට් කරනවා. අපි නම් බලමු මේක කොහොමද මාකට් එක මූවමන්ට් එක දෙන්නේ කියලා සම්දට. එහෙනම් පරිස්සමෙන් ට්‍රේඩ් කරගෙන යන්න ඕගොල්ලන්ට ජය වේවා.